Hello, friends. Welcome to my YouTube channel. So, if you have been learning English for a long time but still struggle to speak it confidently, then you are in the right place because this channel is dedicated to helping you improve your spoken English skills. So, this is not just another English teaching channel, it's a place where you will actually practice and improve your spoken skills. So, then let's get started. හරි එහෙමනම් යාළුවනේ අපි අද ඉඳන් ලස්සන වැඩ පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යම කොටස තමයි මේක. අපිට හැමෝම කියන ඉංග්‍රීසි කතා කරන්න ඕන. ඉංග්‍රීසි හුරු කතා කරන්න හුරු වෙනවා නම් කතා කරන්න ඕන කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මොනවද කතා කරන්නේ? කොහෙද කතා කරන්නේ? අපිට ස්පේස් එකක් නැති එකට උත්තරයක් විදිහට තමයි මම මේ channel එක ඩිසයින් කරේ. ඇත්තටම මම ඔයාලගේ ටීචර් නෙමෙයි. මම ඔයාගේ ඉංග්‍රීසි කතා කරන්න ඉන්න පාර්ට්නර්. එතර මේ channel එකේ මම ඩයලොග්ස් රෝල් ප්ලේස් වගේ කන්වර්සේෂන්ස් හරහා ඔයාලත් එක්ක ඉංග්‍රීසි කතා කරනවා. මම ප්‍රශ්න අහනවා ඔයාලා උත්තර දෙනවා. එක්ක ඔයාලා ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා. ඒ විදිහට ඔයාලට මේ channel එක ප්‍රෝග්‍රෑම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අපට ඇත්තටම අවශ්‍ය දේ. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලගේ ඇඟ ඇතුලේ ඉන්න ඉංග්‍රීසි සුද්ධව නැගිටවන්න තමයි මේක අපි කරන්නේ. ඇත්තටම මේකේ මේ මම මේ channel එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්ලිෂ් දන්න අයට දැනටමත් ඉංග්ලිෂ් දන්න ඒත් කතා කරන්න බැරි අයට ඒ කතා කිරීමේ ස්කිල් එක ඩෙවලොප් කරන්න තමයි මේ වැඩේ කරන්නේ. මොකද මමත් තාම ඉංග්ලිෂ් ඉගෙන ගන්නවා. මම මේ ප්‍රැක්ටිස් කරන පර්සනල් මෙතඩ්ස් තමයි මම මේ channel එක හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මොකද මට සති කිහිපයක් ඇතුළත මට ගොඩක් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා මගේ ඉංග්ලිෂ් වල. මම අන්නේ ටික තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලා මේකට යොමු කරන්න අවශ්‍ය නැහැ. දවසට විනාඩි 10ක් 15ක් උදේට විනාඩි 15ක් ආයේ හවසට නිදා ගන්න කලින් විනාඩි 15ක් 20ක් අන්න ඒ වගේ ටයිම් එකක් කැප කරලා මේ ඩයලොග්ස් මම මේ මුලින් දෙන ඩයලොග්ස් වලින් පටන් ගන්න පොඩි සරල තැනකින් පටන් ගන්න මේ ටික ප්‍රැක්ටිස් කරන්න ඔයාලට මේවා ප්‍රශ්නයක් නැතුව කටට හුරු වෙනකම්. ඒක තමයි වැදගත්ම දේ. මොකද ඔයාලා මේවා දැනගෙන හිටියට සමහරට මේ ස්ක්‍රීන් එකේ පේන හැමදේම ඔයාලට දන්නවා ඇති. හැබැයි ඔයාලට මේවා කාත් එක්ක හරි කතා කරන්න ගිය ගමන් ඔයාලා ස්ටක් වෙනවා. අන්න ඒක නැති කරගන්න අපි මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. මුලින් මම මේක ඩයලොග් එකක් විදිහට ප්‍රැක්ටිස් කරනවා. පස්සේ ඒ කියන්නේ මේ මොකුත් දන්නේ නැති කෙනෙක්ට වුණත් අල්ලගන්න පුළුවන් විදියට මම ඊළඟ වීඩියෝ එකෙන් මේකේ තියෙන ග්‍රැමර් පොයින්ට්ස් ටික චුට්ටක් එක්ස්ප්ලেইন කරනවා. එතකොට මේක යන්නේ ස්පෝකන් පාර්ට් 1. මේ අද ලෙසන් එක ස්පෝකන් පාර්ට් 1. මේක දෙවෙනි කොටස මම අරන් යනවා ග්‍රැමර් පාර්ට් 1. ග්‍රැමර් පාර්ට් 1 එකේදී මේකේ තියෙන ඔයාලා මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් ඒක බලලා ආයෙ මෙතෙන්ට එන්න පුළුවන්. ඒකෙන් ග්‍රැමර් ඉගෙනගෙන මෙතනින් ආයෙ ප්‍රැක්ටිස් කරනවා. හරි මං හිතනවා ඔයාලට වැඩේ තේරුණායි කියලා. එහෙනම් පටන් ගමු. මම ප්‍රශ්නේ අහනවා. ඔයාලා උත්තරේ දෙන්න. පොඩ්ඩක් මෙතන බලන්න. Is this a girl? එහෙම කියලා මම ඔයාලගෙන් ප්‍රශ්නේ අහුවට පස්සේ මම පොඩි වෙලාවක් සද්ද නැතුව ඉන්නවා. තප්පර 5ක් 10ක් විතර. එතකොට ඔයාලා පල්ලෙහාන් තියෙන උත්තරේ is this a girl? මේ කෙල්ලෙක්ද? ඊට පස්සේ ඔයාලා උත්තරේ දෙනවා yes this is a girl. ඔව් මේ කෙල්ලෙක්. ඊට පස්සේ මම ආයෙ චුට්ටක් ඉඳලා ඔයාලගෙන් ආයෙ ප්‍රශ්නේ අහනවා is this a girl? ඊට පස්සේ ඔයාලා නැතාර්ථයෙන් උත්තර දෙනවා no this is not a girl. This is a woman. හරිද? ඒ කියන්නේ පොසිටිව් අර්ථයෙන් මුලින් උත්තරේ දෙනවා. මම ආයෙත් අහනවා ඊළඟට ඔයාලා නැතාර්ථයෙන් උත්තරේ දෙනවා. හරි. මම හිතනවා තේරුණායි කියලා. හරි පටන් ගමු වැඩේ. Is this a girl? Is this a girl? හරි ඊළඟ එක is that an umbrella? Is that an umbrella? හරි. ඊළඟට දැන් ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න ඕන. ඊළඟට මම උත්තරය දෙනවා. ඔයාලත් දෙපාරක් මම නිශ්ශබ්දව ඉන්න ටයිම් එකේදී ඔයාලා ප්‍රශ්න අහන්න ඕන. ඊට පස්සේ මම උත්තරය දෙනවා. ඊට පස්සේ ඔයාලා දෙවෙනි පාරත් අහන්න. අහුවට පස්සේ මම ආයෙ උත්තරය දෙනවා. හරි. දැන් ඔයා පටන් ගන්න. Yes, this is a girl. No, this is not a girl. This is a woman. ඊළඟ එක yes, that's an umbrella.
No, that's not an umbrella. That's an elephant. මෙතන චුට්ටක් වැරදි. And වෙන්න ඕන. අන් නෙමෙයි. That's an elephant. හරි. අපි ඊළඟ ඩයලොග් එකට යමු. Is this a boy? Is this a boy? Is that a mother? Is that a mother? දැන් ඔයාලා ප්‍රශ්න අහනවා මම උත්තරය දෙන්න. Yes, this is a boy. No, this is not a boy. This is a man. Yes, that's a mother. No, that's not a mother. That's a woman. හරි ඊළඟ එක. Is this an artist? Is this an artist? Is that an orange? Is that an orange? හරි නම් ඔයාලා ප්‍රශ්න අහන්න. Yes, this is an artist. No, this is not an artist. This is a singer. Yes, that's an orange. No, that is not an orange. That's an apple. ඊළඟ එක. Is this a table? Is this a table? Is that a bread? Is that a bread? හරි දැන් ඔයාලා ප්‍රශ්න අහන්න. Yes, this is a table. No, this is not a table. This is a chair. Yes, that's a bread. No, that's not a bread. That's a banana. හරි ඊළඟ ඩයලොග් එක. Is this a computer? Is this a computer? Is that a fruit? Is that a fruit? හරි දැන් ඔයාලා ප්‍රශ්න අහන්න. Yes, this is a computer. No, this is not a computer. This is a tablet. Yes, that's a fruit. No, that's not a fruit. That's a vegetable. හරි මං හිතනවා ඔයාලට වැඩේ තේරුණායි කියලා. ඔයාලා දවස් කිහිපයක් දවස් දෙක තුනක් මේ විදිහට කරලා බලන්න. ඔයාලට අමතක වෙච්ච ඉංග්‍රීසි ඊට පස්සේ ඔයාලගේ ටික ටික ඔයාලගේ ඇඟ ඇතුළට ආයෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේව කතා කරන්න හුරු වෙනවා. බොහොම ටික දවසකින් ඔයාලට පුළුවන් ලස්සනට ඉංග්‍රීසි හසුරවන්න ඇඟට නිකම්ම හුරු වෙනවා. ඔයාලට තියෙන්නේ පොඩි වෙලාවක් කරන්න විනාඩි 15ක් 20ක් විතර අරගෙන උදේට පාරක් ආයෙත් එක්ක හවසට පාරක් බලන්න. සමහර වචන ඔයාලා දන්නේ නැත්නම් කොල කෑල්ලක ලියලා හරි ඔයාලා මේ වචන ටික කටපාඩම් කරන්න. මොකද වචන අනිවාර්යයෙන්ම ඕන අපට ලැන්ග්වේජ් එක කතා කරන්න. ඒ නිසා දන්න නැති වචන තියෙනවා නම් ඒ ටිකත් පාඩම් කරගන්න. හරි මම මේකේ තියෙන ග්‍රැමර් දැන් ඔයාලට මේක කිසිම දෙයක් තේරුම් නැත්නම් මම මේක ඊළඟ වීඩියෝ එකෙන් මේකේ ග්‍රැමර් part 1 කියලා මේක තියෙන ග්‍රැමර් ටික අරගෙන එනවා. එහෙමනම් ගිහින් වන්නම් හැමෝටම සුබ දවසක්.